සයිනෝ 2026 ජූනි 12 පැවැත්වෙන තරඟවලට සහභාගී වෙන්න ඔයාලා කොහොමද ලියාපදිංචි වෙන්න ඕනේ කියලා දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලා මේ group එකේ යට තියෙනවා මේ link එකක් තරඟ සඳහා ලියාපදිංචි වීමේ Google form එකේ link එක. ඒකෙන් ගියාට පස්සේ ඔයාලා ෆෝන් එකකින් ගියත් කම්පියුටර් එකකින් ගියත් ඔයාලට ස්ක්‍රීන් එකේ මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන් Google form එක. එතකොට මේකේ මුලින්ම ඔයාලගේ නම සඳහන් කරන්න තියෙනවා. ඊළඟට මම මගේ නම මෙතන සඳහන් කරනවා එක්සැම්පල් එකක් විදිහට. දෙවෙනියට ඔයාලා ඉගෙනුම ලබන වසර සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ ඉස්කෝලේ නම සඳහන් කරන්න. නම සඳහන් කරාට පස්සේ ඊළඟට තියෙන ඔයාලට මෙතන මේ ඔයාලා තරඟ වලට සහභාගී වෙන්නේ තනියමද එහෙම නැත්නම් කණ්ඩායමක් විදිහටද කියලා. කණ්ඩායමක් විදිහට සහභාගී වෙනවා නම් කණ්ඩායමක තරඟවලදී දාලා තියෙනවා එක කොන්දේසි සාමාන්‍ය උපරිම තිබුණේ එක කණ්ඩායමකට 5 දෙනෙක් වගේ. එහෙම වෙන ඉන්නවා නම් කණ්ඩායමක් විදිහට සහභාගී වෙනවා නම් කණ්ඩායමේ තව එක සමාජිකයෙකුගේ නම සඳහන් කරලා තියන්න. එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් කියන එක තේරුවා ෆෝම් එකේ ඉතිරි ටික තෝරාගෙන මේ පුරවගෙන යන්න පුළුවන්. contact number WhatsApp තියෙන ඔයාලගේ හරි ඔයාලගේ පාසලේ සහභාගී වෙන ගුරුතුමාගේ හරි දෙමව්පියන්ගේ හරි නම්බර් දෙකක් සඳහන් කරන්න. ඒ නම්බර් ටික සඳහන් කරාට පස්සේ මෙතන next කියලා තියෙනවා යටම. අපි ඒක දුන්නට පස්සේ මේ Google form එකේ ඊළඟ section එකට යන්න පුළුවන්. මම example එකක් විදිහට මගේ නම්බර් ටික මෙතන type කරලා දාන්න. අපි යමු Google form එකේ ඊළඟ section එකට. මේකෙදි ඔයාලා සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන තරඟ තියෙනවා නම් එකක් හරි ඊට වැඩි ගණනක් හරි අපි හිතමු ඩ්‍රෝන් තරඟයට සහභාගී වෙන කෙනෙක්ම කාර් තරඟයටත් සහභාගී වෙනවා කියලා. රේසින් කාර් රේසින් තරඟයකට. එහෙම වුණොත් මේ දෙකම මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට දෙක තුනක් හරි එකක් සහභාගී වෙනවා නම් එකක් හරි ඔයාලා බලාපොරොත්තු වෙන ප්‍රමාණයයි දාන්න ඕනේ මෙතනදී. ඒකට ඉවර නම් අර සබ්මිට් කරන්නයි තියෙන්නේ. මේ විදිහට තමයි තරඟ වලට ලියාපදිංචි වීම සිදු කරන්න තියෙන්නේ. ඉතින් සමහර අයට වෙනස් විදිහේ Google form එකක් සමහරට fill කරලා ඇති. එහෙම නැත් කමන්නේ. අපහු මේ Google form එක පුරවන්න. ඉතින් අපිට ඔයාලගේ විස්තර ටික එකතු කරගන්න පුළුවන්.